ඔන්න එකමත් එක ගමක ලලිතයි එයාගේ දුව වුණ දෝනේ ජීවත් වුණා. මේ දෝනිගේ තාත්තා අසනීපයක් හැදිලා මියගොස් තිබුණා. ඉතින් මේ ලලිතා තමන්ගේ දුවව ජීවත් කරේ රත්තිගේ කිරි විකුණලා ලැබුණු මුදල් වලින්. රත්ති පැටියෝ ඔයාට ගොඩාක් පිං අපට මෙහෙම හැමදාම කිරි ලබා දෙනවට. අනේ ඔව් රත්ති පැටියෝ ඔයා දෙන කිරි විකුණලානේ මායි අම්මයි ජීවත් වෙන්නේ. දෝනි මං එහෙනම් මේ කිරි ටික විකුණලා එන්නම්. දැනටමත් පරක්කුයි. අම්මේ මාත් එන්නද අද? ඉස්කෝලේ නිවාඩුත් දුන්නනේ. අදානික කිරි විකුණලා එන ගමන් ගඟ ගාවින් අලුත් තනකොළ ටිකකුත් අරන් එන්න පුළුවන් රත්තිට. හරි දෝනි එහෙනම් එන්නකෝ යන්න. ඉතින් මේ ලලිතා වෙනදා වගේම ගෙවල් ගානේ ගිහින් කිරි විකුණන්න පටන් ගත්තා. ලලිතෝ මොකද අද පරක්කු? අනේ කමලාක්කේ අද ටිකක් විතර පරක්කු වුණා. හෙට කලින් එන්නම්කෝ. ඉතින් මේ ලලිතයි දෝනි කිරි සේරම විකුණලා ගෙදර යන ගමනේ හිටියේ. ලලිතා මම මේ හවස් වෙලා ගෙවල් පැත්තේ එන්න තමයි හිටියේ. ඇයි නංගි මොකක් හරි උමනාවක්වත්ද? ඔව් ලලිතා මට හෙට උදේට කිරි බෝතල් 3කට හරියන්න කිරි ඕනි. ඒක කියන්නේ එන්න හිටියේ. හරි නංගි. මං හෙට එනකොට වෙනම කිරි බෝතල් 3කට ඇති වෙන්න කිරි අරන් එන්නම්කෝ. උඹලට හෙන සාරුයි නේද? මම් බලන් හිටියේ උදේ අරගෙන යන කිරි ටික සේරම විකිනෙනව නේද? අනේ එහෙම නෑ අක්කේ. රත්තිගෙන් දවා ගන්න කිරි මුට්ටිය විකුණලා තමයි මේ හැමදේම කරගන්නේ. හරි. හෙට අපිටත් කිරි අරන් වරෙන්කෝ. ගමේ මිනිස්සු කියනවා වගේ ඔය කිරි ඔච්චරටම රසයිද බලන්න. හරි අක්කේ. මං අරන් එන්නම්කෝ. මේ මල්කාන්ති කියන්නේ ලලිතගේ මහත්තයාගේ අක්කා. ඉතින් එයා නැති වුණාට පස්සේ මේ මල්කාන්ති සේරම ඉඩම්ද හරකබානද අයිති කරගත්තා. ලලිතටයි දෝනිටයි පරණ ගෙදරයි එක එළදෙනෙකුයි විතරයි ලබා දුන්නේ. අම්මේ අපි ගඟ ළඟට ගිහින් තනකොළ කපාගෙන යමු. හරි දුවේ යමුකෝ එහෙනම්. අම්මේ තනකොළ ගොඩාක් සරුවට වැවිලාද නම් රාත්‍රිට ගොඩ පිරෙන්න තනකොළ කන්න පුළුවන් අද. ලලිතයි දෝනි තනකොළත් කපාගෙන කඩේට ගොහින් බඩුත් අරගෙන ගෙදර යන්න පිටත් වුණා. දෝනි ඔයා එහෙනම් තනකොළ ටික රත්තිට දෙන්න. මම මොනවා හරි උයන්න යන්නම්. හරි අම්මේ අම්මා ගිහින් උයන්නකෝ. මම රත්තිට තනකොළ ටික දීලා අම්මට උදව් කරන්න එන්නම්. රත්ති පැටියෝ ඔන්න මං අලුත් තනකොළ අරන් ආවා. මේ සේරම කාලා හෙට කිරි ගොඩාක් දෙන්න හොඳද? මෙහෙම කියලා දෝනිත් කුස්සියට ගිහින් අම්මට උයන්න උදව් කරා. දෙන්නම උයලා ඉවර කරලා කෑම කාලා නිදාගත්තා. ඔන්න ඉතින් ඒ දවසත් කෙවිලා අලුත් දවසක් උදා වුණා. ලලිතා ඉක්මනින් ගොස්
රත්තිගේ කිරි ටික දොවාගෙන විකුණන්න යන්න හැදුවා. දෝනි මං කිරි ටික විකුණගෙන එන්නම්. මගේ දුව පරිස්සමින් ඉන්න හොඳද? හරි අම්මා මං පරිස්සමින් ඉන්නම්. අම්මත් පරිස්සමින් ගිහින් එන්නකෝ. මගේ පැටියෝ ඔයා බඩ පිරෙන්න තනකොළ කෑවද? මගේ හොඳ රත්ති පැටියා වගේ මේ සේරම තනකොළ කන්න ඕනේ හොඳද? මේ දෝනි රත්තිට ගොඩාක් ආදරේ කරා. මේ අතරතුර ලලිතා කිරි සේරම විකුණලා ගෙදර එන්නේටි මල්කාන්තිවත් හම්බුණා. ලලිතෝ කෝ අපිට කිරි ගෙනාවද? අනේ අක්කේ කිරි ටික අරන් එනකොටම කට්ටිය සේරම කිරි ටික අරගත්තා. මං අක්කට හෙට අනිවාර්යෙන් ගෙනත් දෙන්නම්. උඹලට සල්ලි අතපත ගාති දැන් අපිවත් අමතකයි නේද? අනේ එහෙම නෑ අක්කේ. උදේ දවාගත්තු කිරි ටික ඉක්මනට ඉවර වුණා. මං අක්කට හෙට අනිවාර්යෙන් ගෙනත් දෙන්නම්කෝ. මෙහෙම කියලා ලලිතා යන්න ගියා. බලන්න සමන් ලලිතගේ කිරි උණු කැවුම් වගේ විකිනෙනවා. මේක හරියන්නේ තව ටික දවසක් යද්දී මුන් හොඳට පෝසත් වෙයි. ඒක ඇත්ත මල්කාන්තිය. දැන් නම් මොනාම හරි දෙයක් කරන්න ඕනේ. සමන් අපේ කුඹුරට ගහන්න ගෙනාපු තෙල් බෝතලේ ටිකක් ගෙනihin අද රෑට රත්තිගේ වතුරේකට දාමු. හෙට වෙද්දී ඔය සතා මැරිලා ඉඳී. ඔයා හරි මල්කාන්තියෝ. ඔය සතා මැරුණට පස්සේ ඕකුන්ට සල්ලි එන විදිහක් නෑ තමයි. අනේ ඉතින් ලලිතා දියුණු වෙයි කියලා ඉරිසියාවට සමනුයි මල්කාන්ති රෑ වෙලා තෙල් බෝතලෙත් අරගෙන ලලිතාගේ ගෙදරට ඇවිත් රත්තිගේ වතුරේකට කලවම් කරා. ඊට පහුවදා උදේ ලලිතා රත්ති ගාවට යනකොට රත්තිට හොඳටම වමනේ ගිහින් අමාරුවෙන් කෙදිරි ගාමින් බිම වැටිලා හිටියා. ඒක දැකපු ලලිතයි දෝනි අඩන්න ගත්තා. අනේ අම්මේ මට රත්ති නැතිව ඉන්න බෑ අම්මේ. අනේ මගේ රත්ති පැටියෝ. අනේ නැගිටින්න පැටියෝ. අනේ නැගිටින්නකෝ. දරුවා අඬනික නවත්තන්න. මම මේ රත්තිව හොඳ කරන්නම්. ඒ වගේම හැමදාම උදේට කිරි මුට්ටි 5ක් ඔබට ලබා දෙන්නම්. මේ හැමදේම ඔබ දෙදෙනාගේ හොඳ ගතිගුණ නිසා ලැබෙන දේවල්. පුළුවන් උපරිම හැමෝටම උදව් කරන්න. අනේ ඉතින් මේ දෙන්න අඬන දිහා උඩ ඉන්න දෙවි කෙනෙක් බලාගෙන ඉඳලා රත්තිවත් හොඳ කරලා හැමදාම කිරි මුට්ටි 5කුත් රත්ති ළඟ තැබුවා. ඉතින් මේ ලලිතා දෝනිත් එක්ක එකතු වෙලා පොඩි කඩේකුත් හදාගෙන කිරි විකුණලා පෝසත් වුණා. ඒ වගේම අසරණ මිනිසුන්ට පුළුවන් උපරිම උදව් කරා. මෙයාලට නපුරුකම් කළ මල්කාන්තිට වසපෙවිලා මැරිලා ගියා.